කෑවනේ දැන් දොර දෙකමාරක් කෑවනේ නාමල් නේද? හැකර් පයින්නෝ ටක් ගාලා කනවා. දැන් හැකරුත් නැහැ. අර මැරුණ විතරයි අර බැංකුව එක්කෙනෙක්ගේ බලනහර කපලා මැරුණා වැඩෙත් ඉවරයි. මිනිහා චැප්ටර් ක්ලෝස්. දැන් හැකරු ගැන අහන්නේ අපි අහන්නෙත් නෑනේ පුදුම කෙලිය කියන්නේ. දැන් හැකර් ආන්නේ නෑ මැරිච් එක මලා. ඒ මිනිහා වෙනුවෙන් අවසන් කටයුතු කරා. දැන් හැකර් ගිහිල්ලා බැලලා ගිහලා හැබැයි ඩොලර් මිලියන 2.5කට කෙලවෙලා. හරිනේ. එතකොට දැන් භාණ්ඩාගාරය තුල සල්ලි තියනවලු. භාණ්ඩාගාරේ තියනවලු ට්‍රිලියන ගණන් තියනවලු පුරවලා. දෙය හාමුදුරනේ මොකටද ඒක තියන් ඉන්නේ? Honorable Rohit Abhigunawardena, you have 2 minutes left. right නියෝජක කතාන. ඒ නිසා අපි කියන්නේ කරුණාකරලා මිනිස්සු ජීවත් කරවන්න. ව්‍යාපාරිකයා වට්ටන්න එපා. ව්‍යාපාරයක් වට්ටපු එකම ආණ්ඩුවක්වත් ජීවත් වුන්නේ නැහැ. බඩට ගහපු එක ආණ්ඩුවක් ජීවත් වුන්නේ නැහැ. මේ හැම ආණ්ඩුවක්ම මිනිස්සු දිහා බලන්න ඕන. මිනිස්සුන් ආරක්ෂා කරන්න ඕන. ඒක ආරක්ෂා කරේ නැහැ. මොනවද තමුන්නාසලා අභියෝග? තමුන්නාසලා තියෙනවා IMF එක කියනවා දැන් මේ අවුරුද්ද අන්තිම දෙසැම්බර් වෙනකොට ඩොලර් බිලියන 11ක් එකතු කරන්න කියලා සංචිතවල තියෙන්න ඕන කියලා. තියෙන්නේ 6.5යි තියෙන්නේ. එතකොට ඩොලර් බිලියන 11ක් තවත් බිලියන 5ක් හොයන්න ඕන. ඒ හොයන ගමන් මොකද වෙන්නේ? තෙල් වලට ගන්න වියදම වෙනදාට වැඩිය 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. බෙහෙත් ටික ගන්න ඕන. මේ ඔක්කොම ගන්නකොට මොකද්ද සිද්ධ වෙන්නේ? ඊටාම භයානක තත්යකට යනවා. 20යි 28 අපි ගෙවන්න ඕන ඩොලර් බිලියන 4කට ආසන්න මුදලක් නැවත ගෙවන්න ඕන. IMF එක මෙයා මාසේ මේ අවුරුද්දෙන් පස්සේ අයින් වෙනවා. මොකද තීන්දුව? ඊට පස්සේ ආයි IMF ගාවට යනවත්. මේ අභියෝග රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අපි කියන බොහොම දැන් තමුන්නාසලා අපි දැක්කා කියනවා සමහර අවස්ථාවලදී කියනවා මේ තෙල් මිල යන්නේ මේ මැදපෙරදින යුද්ධයෙන් කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපි ආණ්ඩු කරන කාලේ එතුමා ජනාධිපතියට යුද්ධ කළා. Honorable member, you have exhausted your time. හැබැයි රටේ තිබුණේ යුද්ධය අපේ රටේ. තෙල් මිල ගියාද රොකට් එක වගේ ජෙට් එක වගේ ගියාද? නෑ නවතුණා. හැබැයි දැන් යුද්ධය තියෙන්නේ මැදපෙරදි ඇමරිකාවේ. ඊශ්‍රායලයේ කවුලා. ඒ යුද්ධය ගියේ මේ යුද්ධේ. ඒකද වෙන්නේ?